ඉතින් ලංකාවෙන් පිට දුර රටක ෆින්ලන්ඩ් වල ඉඳලත් අපි දැන් චාරිත්‍රානුකූලව සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්නයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් කාල වේලාව හරි අපි එහෙනම් පටන් ගන්නවා. ඔබ හැම දිනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මුලින්ම ඉතින් ඔය සාමාන්‍ය සිංහල සිරිතට අපි පහනක් පත්තු කරලා එහෙමනේ පටන් ගන්න. ඉතින් අපිට මෙහි පහනක් කියලා එහෙම මේ පොල්තෙල් පහනක් නැහැ. මේ ගෙනාව ඉටිපන්දමක් මේ ඉටිපන්දම පත්තු කරලා පටන් ගමු. හරි මේ හරි මොනවද අපේ මේසෙ තියෙන්නේ? අපේ මේසේ කෑම වර්ග කීපයක් තියෙනවා හදලා රවින්දි ස්පෙෂල් කිරිබත් තියෙනවා. කලින් දකින්නත් ඇතිනේ සමහර ස්පෙෂල් සමහර වීඩියෝ දකින්න ඇති මේවා කන්න පුළුවන් ද බැරිද කියලා. මේ කිරිබත් එක හදලා සාමාන්‍ය කිරිබත් කපලා කරලා එහෙම නේ තියන්නේ. මෙයා ඉතින් කිරිබත් එකට වැඩ කෑලි ටිකක් දාලා මේක කන්න මේ කපලවත් නැහැ. දැන් ඉතින් කපාගෙන කන්න ඕනේ. මේ කිරිබත් එකට නෑ මං හිතන්නේ මේක ගෑල්ලම්මගේ දෙයක්. කිරිබත් හැදුවම සමහරවිට එක එක අලුත් විදිහට කිරිබතට වද දෙන්න සමහරවිට අපි කැමති. මේ කරලා තියෙන වැඩේ බලන්නකෝ. නෑ බලන්න සූර්යයත් ඉන්නවා ඒකේ. සූර්යයා හදලා තියෙන්නේ මේ කිරිබත් එක දාලා ඒකට මේ ලුණු මිරිස් වලින් දැන් ඉර දාලා තියෙනවා. වටේට මේ කළු පාට එකක් තියෙන හැඹුල් තියල් එකේ හොදි. හරි දැන් මේකට වග කියන්න ඕනේ ඔබතුමා. ඔයා එන්න පරක්කු වෙච්ච ඉඳ තමයි කිරිබතට මෙහෙම දෙයක් වුනේ. ඇඹුල් තියල් මේවල හොදි බොරේ අරගෙන ධාරයක් හදලා ගහලා තියෙනවා මේක. වගේ ක්‍රියේටිව් කමට මට දෙන්න සම්මානය. ක්‍රියේටිව්. මේ ඊට පස්සේ ඇඹුල් තියල් එක තියෙනවා මේ අපි මෙහෙන් හැදුවානේ. තෝර මාළු වලින් හදලා තියෙන්නේ නේ. ඒක ඔව් හොඳට. අපිට මේ මාළු හොයාගන්න හරි අමාරුයි මේ. මාළු තිබ්බා මේ අපි මං හිතන්නේ ලාස්ට් මිනිට් හොයපු හින්දා මේ කොහොමද මෙහෙ මාළු අඩුයි. නෑ මාළු වර්ග අඩුයි. මාළු වර්ග අඩුයි. මේ තෝර මාළු එකකින් හදලා තියෙන්නේ. ඊට පස්සේ මුං කැවුම් එක තියෙනවා. මෝරානේ ෂාක්. ඔව් මෝරා. මේ ඊට පස්සේ මුං කැවුම් එක තියෙනවා. මුං කැවුම් අපි ගෙදර හැදුවා. මෙතන දැන් සාමාන්‍යයෙන් රෆ්ලි 20ක් විතර තියෙනවා. මුං කැවුම් 1000ක් විතර පුපුරලා අපතේ ගිහිල්ලා ෆස්ට් ටයිම් හැදුවේ 10ක් විතර ගියා තමයි 1000ක් විතර ගියේ නෑ. මෙයා මුංකන් හදනවා මම වෙන වැඩක් කර කර ඉඳලා ඇවිල්ලා බලනකොට සිංක් එකේ තියෙනවා අර මේ වැලි ගොඩක් ගාලා වගේ ඔක්කොම ගිහිල්ලා. එහෙම තමයි මිනිස්සු ඉගෙන ගන්න. ඒක තමයි අවුරුදු කාලේ අර හම්බෙන මොකද තෘප්තිය. ඔව් කොකිස් එකත් ඒ જાතියෙමයි කරේ. නෑ කොකිස් එක මොකුත් උන්නේ නෑ. කොකිස් එනවා මට කියාගෙන මේක මේ මොනවද මේක කර වෙනවනේ ඉක්මනට කර වෙනවා. මේක ලේන්සු වගේ කියලා. කොකිස් මේ අපි දෙවනි පාර හදපු කොකිස්. පළවෙනි පාර හදපු කොකිස් අවුරුද්දකට කලින් මෙයා ඉවර කරා. නෑ ඉවර කළා හරි ඒක හරි. හැබැයි ඒ කොකිස් නිකන් පරඬල් වගේ. කියන්නේ එහෙම මොකුත් ප්‍රශ්නයක් තිබ්බේ නෑ. වෙනම තුනි. ඒක හපන්න දෙයක් නෑ. ඒක තුනි. ඒකේ මේ පොල් කිරි වැඩි කරගෙන තමා වෙලා තියෙන්නේ. ඊට පස්සේ කොහොමත් ඔයගොල්ලෝ මේ කලින් සමහරවිට අපේ ෂෝට් එකක දකින්න ඇති මේ ඇවිල්ලා මෙයාගේ අලුවා. නෑ ඒවා අපි ෆොටෝ වලට මේවා මේක ෆොටෝ එකට විතරයි කඩන්න බෑ. කොච්චර කළත් කඩන්න බෑ මේ අලුවා ඇවිල්ලා ගල් ගෙඩි වගේ. ඒක කන්න පුළුවන් ඔයා පොඩි ස්ටීම් කරගෙන යනවා. ඒකට හරිම මැලෙක් කරලා කන්න පුළුවන්. කවුද අපේ වීඩියෝ බලන එකෙන් දාලා තිබ්බා කොහෙන්ද හතරස් චීන පටස් හොයාගත්තේ කියලා. මේ ෆින්ලන්තේ නිෂ්පාදනය කරපු හතරස් චීන පටස්. මේක හයියෙන් ගැහුවාම පුපුරනවා. ඕගොල්ලන්ට තවන්න කමෙන්ට් කරන්න මට පුළුවන් රෙසිපි එක දෙන්න. ඊට පස්සේ ලුණු මිරිසක් තියෙනවා. වේෆර්ස් ඉතින් මෙහෙ තියෙනවානේ. මේ මාස්මෙලෝස් තියෙනවා. ස්ප්‍රින්ග් රෝල් එකක් තියෙනවා. කෙසෙල් ඉතින් මේ ෆින්ලන්ඩ් වල තියෙන්නේ කෙසෙල් මේවා විතරයි. මේ ආනමාළු වගේ බඩු කෑල්ලක් එනවා. මේක එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. හැබැයි එකම රහ. දී ලංකාවේ ඉන්න අයට ඇඹුල් කෙසෙල් ගෙඩියක් කනවා වගේ සැපක් අපිට නැත. අපි කන්නේ ආනමාළු වගේ එකක්. ස්කැවෙන්ඩිෂ් බනානා කියලා කියනවා. සමහර එක එක බ්‍රෑන්ඩ් වලින් එනවා. ඔයාලම තියෙන්නේ එහෙනම් අපි කණ්ඩායි යන්නේ. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ඉඳගෙන කමුනේ. අපි කිරිබත් කපමු. කමු.
මෙන්න මාට්ටු මං හතෝදන් එන ටිකට හොරෙන් කනවා. එහෙම තමයි ඉතින් කෑම ඉස්සරහා තියාගෙන සිල් ගන්න බෑනේ. කැමරාව තිබ්බ කියලා දන්නේ නැහැ. මතක නැහැ පස්සේ වීඩියෝ කරන්නේ. මම ආසයි මාස්මෙලෝස් කන්න. මාළු එක හොඳයි. මාළු එක සුපිරි. මාළු එක සෑහෙන්න හොඳට ඇවිල්ලා තියෙනවා. අනේ මොකක්ද කන්න ඉතින් මේ අවුරුද්දට හදන්න කිරිබත්. ඔයම හදපු ඔක්කොම කන්න ඕනේ කියලා ගන්න. තියෙන ඩයි කිරිබත් හම්බෙන්නේ නැහැ. තව උඩක් තියෙනවා. මේ ඔක්කොම කන්න මේ මෙතන කොච්චරක් තියෙනවා? හරියම තවුඩක් කන්න. එහෙම ගන්න බෑ. දැන් මිනිස්සෙන් බඩ පිරෙන ගානට කාලා නවත්තන්න ඕනේ. උටක් ගාව. මම ඉක්මනට කනවා ඔයා වගේ මේ. එමිට හපහපා ඉන්න. අර මේ කල්ලන් මේ නමටත් කිරිබත් කා ලබ්බෙ දන්න වගේ තින්නන්න මේ කල්ලද මට නෑ තව කණ්ඩ තවගන්න කෙ මයි පාමකිව එනම් මට එකක් බෙදන්න මාරු ඔය යනන මාද මේ අම්මට සිරි කැරමල් පුඩින්නේ ඇතුලේ ඒ වනහ පොටෝ වඩවා ඔන්න ඉතින් මගේ රත්තරන් යාළුවනේ රවින්දි හදපු කැරමල් පුඩිම අපේ කෑම මේසේ අමතක වෙච්ච අයිටම් එක. නාවට කන්නද යන්න. කොච්චර සිහි කල්පනාව තියනවද කියනවා නම් හදපු කෑම ටික මතකත් නැහැ. රසම රස කැරමල් පුඩිමක් තමයි හදලා තියෙන්නේ. කාලත් නැහැ තාම මං එහෙම කිව්වට. ඇයිද වෙන්දනා? ස්ට්‍රෝබෙරි ස්ප්‍රින්ග් රෝල්. වාසනාව ඒකට ගහන්න බෑද? වාසනා ස්ප්‍රින්ග් රෝල් මං කාලා නැහැ. මං කරා. මං ගාවින් වාසනා කේකේ චොක්ලට්. කැපල් කේක්. ඒගොල්ලෝ ක්ලාස් එකේ කාලේ ඇපල් කේක් කන්නද? ඇපල් කේක් කන්නේ ඇබ්බැහි වෙලා බේබද්දෝ වගේ. ආපු මේ එහෙම උන් තමා ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ ඇපල් කේක් කාලා ඉස්කෝලේ ගිහිල්ලා. ඇපල් කේක් වලට ඇබ්බැහි වෙලා හිටියද ඉස්කෝලේ යන කාලේ? හරි ෂෝ. ඉස්කෝලේ යනකොට නෙමෙයි. ඔව්. කොයි කාලේද ඒක? ක්ලාස් එකේ. ඒක තමයි අර නිකන් පාරවල් වල මේ අර කුඩු ගහලා වගේ වැනි වැනි යන්නේ. එහෙම අපේ නැහැ. අපගේ කාලා තියෙනවා.